හායි සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද මගේ 12 වෙනි ප්ලාන්ට් සෙල් එක තමයි අරගෙන ආවේ. ඉතින් මේ වෙනකන් මා විශ්වාස කරලා මුදල් තැන්පත් කරලා මගෙන් පැල මිලදී ගනිපු හැම මිස් කෙනෙකුටම බොහොම ස්තුතියි. ඒ වගේම ඔයා අද පළවෙනි වතාවට මගේ වීඩියෝ එකක් දකිනවා නම් channel එක subscribe කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ සේල් එකේ ඔයාලා කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් 071 663 75 46 මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලනවා. අද අංක 1කින් තියෙන්නේ මෙන්න මේ සිංගෝනියම් එක. මෙයා ෆ්ලෑෂ් වර්ගයක්. ලස්සනට කලර්ස් හැදිලා තියෙනවා. ඉතින් එයා රුපියල් 200ෙන් දෙනවා. ඊළඟට ලස්සන බනානා ලීෆ් ඉන්නවා. පච්ච හතරකුත් එක්ක. මෙන්න මේ වගේ කර්මුල් දාගෙන හොඳ නිරෝගී පැලයක්. මෙයාව රුපියල් 350න් ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට අංක 3න් ඉන්නවා මෙන්න මේ පිලෝ එක. බලන්නකෝ එයා රුපියල් 300න් දෙනවා අද දවස් වලට. හොඳට කර්මුල් දාලා තියෙන පිලෝ වර්ගයක් මේක. ඊළඟට අංක 4න් ඉන්නවා මෙන්න මේ සිංගෝනියම් එක. බලන්නකෝ එයාගේ ලස්සන කොළ නිකන් ප්ලාස්ටික් වගේ අතරම හරිම ලස්සනයි. හරිම ආසාවෙන් හදපු පැල ටිකක් මේ. අංක 4න් එයාව නම් දෙන්නේ රුපියල් 200න් අද ඔයාලට. ඊළඟට අංක 5න් මෙන්න මේ පැල වර්ගය තියෙනවා. තද අවුවට හොඳට ඔරොත්තු දෙන හැමදාම මල් පිපෙන මෙයාලා රුපියල් 80න් දෙනවා අද ඔයාලට. ඊළඟට අංක 6න් තියෙනවා මෙන්න මේ ඇග්ලොනිමා වර්ගය. බලන්නකෝ හරිම ලස්සනයි නේද? හොඳ නිරෝගී පැලයක් රුපියල් 400යි. ඊළඟට අංක 7න් ඉන්නවා මෙන්න මෙයාත් පිලෝ එකක්. හොඳ නිරෝගී පැලයක් අලුත් දැල්ලකුත් එක්ක. එයා රුපියල් 300යි. ඊළඟට තියෙනවා මෙන්න මෙයා අවුවට මෙයාගේ කොළ ඇත්තටම වෙරිගේටඩ් වෙනවා. අවුව නම් ඕනිමයි. ඉතින් මෙයාව රුපියල් 50න් දෙනවා ඔයාලට. අංක 9න් තියෙන්නේ මෙන්න මේ කැලතිය එක. මෙයාට ගොළු බෙල්ල හානි කරලා තිබුණා කොළවලට ඇත්තටම. හැබැයි මෙයාලා නිරෝගී පැල සෙට් එකක් මේ ඔක්කොම. මේ අලුත්ම දළු දාලා තියෙන්නේ. ඉතින් මේ එක පැලයක් 200 ගාණ දෙනවා ඔයාලට. මේ හොඳ වර්ගයක්. මෙයාගේ කොළ ග්‍රීන් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ රුකරියානා එකද තියෙනවා. අංක 10න් වයිට් එක. බලන්නකො හොඳ නිරෝගී පැලයක්. හොඳටම මුළු පද්ධතිය හැදිලා තියෙන්නේ. මෙයාව රුපියල් 1000න් දෙනවා. ඊළඟට තියෙනවා මෙන්න මේ සිංගෝනියම් වර්ගය අංක 11. ඉතින් එයාව දෙන්නේ රුපියල් 150යි. හොඳ නිරෝගී පැලයක්. මෙන්න බලන්න පැලය විශාලයි. ඊළඟට අංක 12න් තියෙනවා මෙන්න මේ ඇග්ලොනිම එක. බලන්නකෝ හරිම ලස්සනයි. හොඳ නිරෝගී වැඩුණු පැලයක්. ඔයාලට පේනවනේ උසයි පැලේ. එයා අංක 12න් රුපියල් 300න් දෙනවා. ඊළඟට අංක 13න් ඉන්නවා මෙන්න මේ වර්ගය. බලන්නකෝ හරිම ලස්සනයි. මෙයාලා තද අවුවට තමයි පාට වෙන්නේ. දැල්ල තද රතු පාට දුරු රෝස පැහැයක් තමයි එන්නේ අවුවට. හරිම ලස්සනයි. අංක 13 රුපියල් 100යි. අංක 14 මේ තියෙන්නේ මම කියපු අනිත් කැලතියා වර්ගය. මෙයා ටිකක් මිල අඩු වර්ගයක්. මෙයාගෙත් හැබැයි දම්පාට මලක් පිපෙන්නේ. මෙයාගේ කොළ කොළ පැහැයක් තමයි ගන්නෙ. එයාගෙත් මලක් තියෙනවා මෙන්න බලන්න. මෙතන හැබැයි බුෂ් එකක් තියෙන්නේ. මම අද මේ බුෂ් එකම ඔයාලට රුපියල් 300කට තමයි දෙන්නේ. මෙන්න බලන්න. පැල 3ක් විතර වගේ වෙන්න තියෙනවා. පැල 3ක මේ හොඳ නිරෝගී බුෂ් එක රුපියල් 300යි අංක 14. ඊළඟට අංක 15න් තියෙනවා මෙන්න මේ පින්ක් සිංගෝනියම් වර්ගය. මේ බුෂ් එකම රුපියල් 200ෙන් දෙනවා අද දවසේ ඔයාලට. ඊළඟට අංක 16න් මෙන්න මේ වයිට් සිංගෝනියම් එක තියෙනවා. මෙයාගේ අර පත්‍ර ලොකු වෙන වර්ගය පොඩි එක නෙමෙයි. හරිම ලස්සනයි බලන්නකෝ. අංක 16න් එයාව රුපියල් 150න් ඔයාලට ගන්න පුළුවන් අද දවසේ.
ඊළඟට අංක 17න් ඉන්නවා මෙන්න මේ වර්ගය. ඇත්තටම නමක් නම් දන්නේ නැහැ එයාගේ. එයා රුපියල් 80න් දෙන්නේ. මෙයාගේ මේ අලෙන් තමයි පැල බෝ වෙන්නේ. මෙයාගේ පත්‍ර මෙන්න මේ විදියට වෙරිගේටඩ් වෙනවා. මෙහෙම තිත් හැදෙනවා පත්‍රවල. අර වගේම වෙරිගේටඩ් වෙනවා. මේ හොඳ නිරෝගී පැලයක් මේක. ඉතින් මෙයා 80න් දෙනවා අද ඔයාලට. ඊළඟට අංක 18න් තියෙනවා මෙන්න මේ ෆිලෝ එක. බලන්නකෝ. අංක 18. කට් මුල් සහිතයි. ගන්න කෙනෙකුට කැමති නම් කට් කරලා හදා ගන්නත් පුළුවන්. ඒත් මං කියන්නේ මේක මේ විදිහටම හෝල් එකක යවුවා නම් හරිම ලස්සනයි. ඒ වගේ වෙරන්ඩාවේ තියන්න. ඉතින් අංක 18න් එයා රුපියල් 200යි. ඊළඟට අංක 19න් තියෙනවා මෙන්න මේ සිංගෝනියම් එක. බලන්නකෝ. හරිම ලස්සනයි යාත්. මේ හොඳ නිරෝගී පැලයක්. මේ කුරු සිංගෝනියම් වර්ගයක් මේක. මෙයා දෙන්නේ රුපියල් 150න් ඔයාලට. ඊළඟට මෙන්න මේ ලොකු චීස් ප්ලාන්ට් එක තියෙනවද? අංක 20න් මේ බලන්නකෝ. කට්මුල් සහිතයි. කට්මුල් දාලා තියෙන මේ හොඳ නිරෝගී පැලය අද ඔයාලට දෙන්නේ රුපියල් 300න්. එයාගේ කොළ විශාලයි. ඊළඟට අංක 21කින් ඉන්නේ මෙන්න මේ ඇග්ලොනිම වර්ගය. බලන්නකෝ හරිම ලස්සනයි යත්. පත්‍ර 4ක් එක්ක මෙයාව දෙන්නේ අද දවසේ රුපියල් 100න්. අංක 22. අංක 22කින් තියෙන්නේ මෙන්න මේ ලස්සන ඇන්තෝරියම් එක. බලන්න කට්මුල් දාලා තියෙන්නේ. මුල් පද්ධතිය උඩටත් ඇවිත් තියෙන්නේ පොට් එකෙන්. හොඳ කට්මුල් දාපු මෙන්න මේ ඇන්තෝරියම් එක තමයි අංක 22කින් තියෙන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි නේද? මේ අලුත්ම මල. මෙයා සීඩ් එකක්. මේ පරණ මල. ඉතින් මේ ඇන්තෝරියම් සීඩ් එක අඩි 1.5ක් විතර උසයි. මෙයාව දෙන්නේ අද දවසේ වලට රුපියල් 1500න්. ඊළඟට අංක 23. 23න් තියෙන්නේ මෙන්න මේ පික්මි වර්ගය. මේ බලන්න. එයාගේ මලකුත් තියෙනවා. මෙයා බුෂ් එකට හැදෙන්නේ. හොඳ නිරෝගී පැලයක් අංක 23න්. මෙයාව දෙනවා රුපියල් 200න් ඔයාලට. ඊළඟට අංක 24න් තියෙන්නේ මෙන්න මේ ෆ්ලෑෂ් වර්ගය. බලන්නකෝ. මේ අපිට පේනවා නේද එයාව. මේ බලන්න එයාගේ පොහොට්ටුව මේ ෆ්ලෑෂ් වෙන ගමන් වෙලා තියෙන්නේ. අංක 24න් මෙයාව දෙන්නේ රුපියල් 1500න්. බලන්න එයාගේ මේ කට්මුල් දාපු හොඳ නිරෝගී පැලයක්. කට්මුල් දාපු හොඳට හැදුණු බැලුමටම හොඳ නිරෝගී පැලයක්. මේ එයාව දෙන්නේ රුපියල් 1500න්. සාමාන්‍යයෙන් දෙවෙනි තුන්වෙනියට පිපෙන මල මෙන්න මේ වගේ ලස්සනට ෆ්ලෑෂ් වෙනවා. මේ තියෙන්නේ ෆ්ලෑෂ් මදර් ප්ලාන්ට් එක මගේ. ඉතින් ඒකෙත් ප්ලාන්ට් එකක් වෙනම ඇවිත් තියෙනවා පැලයක්. ඒ මලත් ෆ්ලෑෂ් වෙලා තියෙන්නේ කට්මුල් සහිතයි. ඉතින් එයාව දෙනවා රුපියල් 1000කට. අනිත් ප්ලාන්ට් එක දෙනවා 1500ට. ඔන්න දැන් තියෙන්නේ මෙන්න මේ රේන්බෝ සීඩ් එකේ පැලයක්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ රේන්බෝ සීඩ් එක. එයාගේ මදර් ප්ලාන්ට් එක මම ඔයාලට දැන් පෙන්නන්නම්. මෙයාව දෙන්නේ අංක 25න් රුපියල් 900ට. ඊළඟට අංක 26න් ඉන්නවා මෙන්න මේ ෂෙරා රෙඩ් වර්ගය. බලන්නකෝ. මෙයා හොඳ වර්ගයක්. මෙයාගේ මල් හැමදාම පිපෙනවා. බුෂ් එකට වගේ හැදෙන්නේ මෙයා. අංක 26න් ෂෙරා රෙඩ් එක මම දෙන්නේ අද රුපියල් 950ට ඔයාලට. ඊළඟට අංක 27න් ඉන්නවා මෙන්න මේ රෙඩ් හොට් වර්ගය. මේ බලන්න එයාගේ පොහොට්ටුවකුත් වෙන ගමන් තියෙන්නේ. මේ
රෙඩ් හොට් එකේ මාල තමයි මේ තියෙන්නේ. හොඳ නිරෝගී පැලයක්. මෙයාව දෙනවා රුපියල් 450න් ඔයාලට. ඊළඟට අංක 28න් ඉන්නවා පර්පල් ජොලි. මෙයාව දෙන්නේ රුපියල් 850න්. පර්පල් ජොලි 850යි. අංක 29න් තියෙනවා මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් බුෂ් එක. මෙතන සාමාන්‍යයෙන් පැල 6ක් 7ක් වගේ වෙන්න තියෙනවා. බලන්නකෝ. හොඳ නිරෝගී පඳුරක් තමයි තියෙන්නේ මල් සහිත. ඉතින් මේ බුෂ් එකම ඔයාලට අද රුපියල් 350කට ගන්න පුළුවන්. අංක 30න් තියෙන්නේ මෙන්න මේ ෆර්න් එක. ඉතින් මේ මීවන වර්ගය අද ඔයාලට රුපියල් 100න් දෙනවා. අංක 31 මේක රුපියල් 200යි. මේක එලෝකේෂියා වර්ගයක්. හරිම ලස්සනයි. මෙයා වෙරෙන්ඩා එකේ හදන්න පුළුවන්. මෙයාව ගොඩාක් ලොකු වෙන ප්ලාන්ට් එකක් මේක. ඊළඟට අංක 32න් තියෙනවා මෙන්න මේ එග්ලොනිමා එක. හරිම ලස්සනයි. එයාව දෙන්නේ රුපියල් 150න්. ඊළඟට අංක 33න් ඉන්නවා මෙන්න මේ එලෝකේෂියා වර්ගය මේ පොඩි ප්ලාන්ට් එක. පේනවද ඔයාලට උස? ඊළඟට මේ තියෙන්නේ ලොකු ප්ලාන්ට් එක. මේ එයාගේ උස. පොඩි ප්ලාන්ට් එකයි ලොකු ප්ලාන්ට් එකයි. ඉතින් මේ පුංචි එක්කෙනාව දෙන්නේ රුපියල් 150න්. අංක 34න් මේ ලොකු ප්ලාන්ට් එක අලුත්ම දැල්ලකුත් එක්ක මෙයාව දෙනවා 250න්. 33 150යි 34 250යි. ඊළඟට අංක 35න් තියෙන්නේ මෙන්න මේ වයිට් ප්‍රින්සස් වර්ග ටික. මේ බලන්න එයාලගේ කොළ මේ ඔක්කොම මේ හොඳට පාට වැටලා තියෙන්නේ. මේකත් එහෙමයි. මේකෙත් එහෙමයි. මේ හොඳ නිරෝගී පැල ඔක්කොම මේකෙත් මේ කට් මුල් දාලා තියෙනවා. ඉතින් අංක 35 මෙයාලව මේ ඕන පැලයක් වලට අද දවසේ රුපියල් 350න් ගන්න පුළුවන්. 36න් තියෙන්නේ මෙන්න මේ සිංගෝනියම් එක. මේ වගේම තව ප්ලාන්ට්ස් තියෙනවා වලට ගන්න පුළුවන් මේ මිලටම. මෙන්න බලන්න හොඳ පැල. ලස්සනයි මේ සිංගෝනියම් එක ඇත්තටම කිව්වොත්. මේ එයාගේ කට් මුල් දාලා තියෙන්නේ. මෙයාගෙත් කට් මුල් දාලා තියෙන්නේ. හොඳ ලස්සන නිරෝගී පැල. ඉතින් අංක 36 මේ පැලයක් වලට රුපියල් 200න් ගන්න පුළුවන් අද දවසේ. ඊළඟට අංක 37න් රුපියල් 250ට මෙන්න මේ ඇග්ලොනිම එක වලට ගන්න පුළුවන්. බලන්නකෝ හරිම ලස්සනයි යත්. ඊළඟට අංක 38 yellow pillow එකක් තියෙන්නේ අද. ඔයාලට රුපියල් 100න් ගන්න පුළුවන්. ගත්ත ගමන් ගහකට හරි එහෙම නැත්නම් හෝල් එකකට හරි තියලා හදා ගන්න පුළුවන්. මෙයාව කට් මුල් දාලා තියෙන නිසා. ඊළඟට අංක 39න් තියෙනවා මෙන්න මේ පීස් ලිලි එක. මෙයා රුපියල් 200යි. ඊළඟට අංක 40න් දැල්ලකුත් එක්ක මෙන්න මේ ලස්සන ඇග්ලොනිම වර්ගය ඔයාලට රුපියල් 250න් ගන්න පුළුවන්. ඊළඟට ඇන්තෝරියම් එකක් තියෙන්නේ. මෙයා හොඳ නිරෝගී පැලයක්. බැලුමට ඔයාලට පේනවා. මේ බලන්නකෝ. කඳ පැලයක් මේක. අංක 41න් එයාව දෙන්නේ 950න්. මෙන් බලන්න. මෙයාගේ පොහොට්ටුවක් එන ගමන් තියෙන්නේ. මේක නිකන් බ්‍රවුන් මික්ස් ක්‍රීම් කලර් එකක් එක්ක ග්‍රීන් මික්ස් වෙලා තියෙන්නේ. මම මෙයාගේ මද ප්ලාන්ට් එක ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් හරිම ලස්සන මලක් තමයි පිපෙන්නේ. මෙන් බලන්න මද ප්ලාන්ට් එක. හරිම charm හරි ලස්සන මලක් පිපෙන්නේ. ඇහැට ප්‍රියයි. මෙයාගේ පොහොට්ටුව සහිත නිරෝගී පැලේ 950යි. ඊළඟට අංක 42න් තියෙන්නේ මෙන්න මේ මෙරුන් කොලියස් එක. හරිම ලස්සනයි. එයා රුපියල් 80යි.
ඊළඟට අංක 43න් තියෙනවා මෙන්න මේ කොලියස් එක. හොඳ නිරෝගී පැලයක්. එයා රුපියල් 50යි. ඊළඟට අංක 44න් ඉන්නේ මෙන්න මේ කොලියස් එක. පොඩි ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා රුපියල් 40න් දෙනවා යාලට. ඉක්මනට ලොක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අංක 45න් තියෙනවා මෙන්න මේ කොලියස් එක. එයාව රුපියල් 60න් තමයි දෙන්නේ. අංක 46න් ඉන්නේ මෙන්න මේ ලස්සන මෙරුන් කොලියස් එක. පත්‍ර කර්ලි හැඩයක් ගන්නෙ. එයාව රුපියල් 100න් දෙන්නේ අද. මෙන්න මෙයාවත් අංක 46න් මම අද සේල් එකට එකතු කරනවා. මෙයාගෙත් තදවුවට තමයි ලස්සනට පත්‍රවල කලර්ස් හැදෙන්නේ. ඔයාලට ඕනි පැලය මට පැහැදිලිව කියන්න. ඒ කියන්නේ අංක 46න් ඕනි මෙරුන් එකද නැත්නම් ග්‍රීන් මික්ස් එකද කියලා. එතකොට මට දෙන්න පුළුවන්. ඉතින් මෙයාලා හොඳ නිරෝගී පැල හින්දා ඉක්මනටම ඔයාලට පැල කට් කරලා නැවත බෝ කරගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අංක 47න් තියෙන්නේ මෙන්න මේ කොලියස් එක. බලන්නකෝ හොඳ වැඩුණු නිරෝගී පැලයක්. මෙයාගේ උස බලන්න හරිම ලස්සනයි. ඉතින් එයාව දෙනවා අද දවසේ රුපියල් 150කට. මෙයා ඇත්තටම ලොකු ප්ලාන්ට් එකක්. ඊළඟට අංක 48න් ඉන්නේ මෙන්න මේ කොලියස් එක. එයාව දෙනවා අද දවසේ රුපියල් 60න්. ඊළඟට අංක 49න් ඉන්නේ මෙන්න මෙයා. එයාවත් දෙනවා රුපියල් 60න්. හොඳ නිරෝගී ලස්සන පැලයක්. ඊළඟට අංක 50න් තියෙන්නේ මෙන්න මේ කොලියස් වර්ගය. හරිම ලස්සනයි. කහපාට බෝඩර් එකක් වගේ තියෙනවා පත්‍ර වටේට. ඉතින් එයා රුපියල් 80යි. අංක 61. මෙන්න මේ ලස්සන කොලියස් එක අංක 61කින් අද ඔයාලට ගන්න පුළුවන්. එයා රුපියල් 150යි. හරිම ලස්සනයි. මෙයාගේ මන්ට මතු දානවා. මෙන්න මෙයාව ඊළඟට අංක 62කින් ඉන්නේ මෙන්න මෙයා. එයාගේ අතු දාන ගමන් තියෙන්නේ. එයා රුපියල් 100ෙන් දෙනවා ඔයාලට හොඳ නිරෝගී පැලයක්. ඊළඟට අංක 62කින් ඉන්නේ මෙන්න මේ වර්ගය. එයාගේ පොඩි ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් එයාව දෙන්නේ රුපියල් 30න් ඔයාලට. හොඳට මුල් හැදිලා තියෙන හැබැයි ඊළඟට අංක 64න් ඉන්නේ පත්‍ර කර්ලි හැඩයක් ගන්න ලා කොළ පාට ලස්සනක් තියෙන. මෙයා රුපියල් 80ෙන් දෙනවා. ඊළඟට අංක 65න් ඉන්නේ මෙන්න මේ මූන් ලයිට් පිලෝ එක. එයා රුපියල් 300ෙන් ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට අංක 66න් ඉන්න මෙන්න මේ ඇග්ලෝනිමා වර්ගය. මෙයා ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තමයි ගොඩක්ම මම දැකලා තියෙන්නේ. ගොඩක්ම පාවිච්චි වෙන්නේ. ඉතින් එයා රුපියල් 150ෙන් දෙනවා. බලන්නකෝ කට් කරලා හදා ගන්නත් පුළුවන් ඔයාලට ඕනි නම්. ඊළඟට අංක 67න් ඉන්නේ මෙන්න මේ මීවන වර්ගය. ඉතින් මේ හොඳ නිරෝගී පැල දෙකක්. මේ ෆර්න්ස් අද ඔයාලට රුපියල් 100ෙන් ගන්න පුළුවන්. ඊළඟට අංක 68න් ඉන්නේ මෙන්න මේ පෝතෝස් වර්ගයේ සිල්වර් පෝතෝස්. එයාව රුපියල් 200ෙන් දෙනවා. හොඳ නිරෝගී පැලයක්. පත්‍ර 4ත් කට් මුල් සහිතව. ඊළඟට අංක 69න් ඉන්නේ මෙන්න මේ වින්කා වර්ගය. ඉතින් මෙයාව රුපියල් 40ෙන් දෙනවා අද දවසේ ඔයාලට. ඉතින් පායන කාලේ හදන්න සුදුසුම මල් වර්ගයක් තමයි වින්කා කියන්නේ. ඊළඟට අංක 70න් ඉන්නවා මෙන්න මේ ෆර්න් වර්ගය. බලන්නකෝ ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. ඉතින් මෙයාලත් රුපියල් 100ෙන් දෙනවා ඔයාලට. හරිම ලස්සනයි ඒක ෆර්න් එක. මේ බලන්න මුල් එළියටත් වෙයි තියෙන්නේ. ඊළඟට අංක 71කින් තියෙනවා බ්‍රසීල් එකක්. හරිම ලස්සනයි. මැද යෙලෝ ලයින් එකක් වගේ ගිහින් තියෙනවා. ඉතින් අංක 71 රුපියල් 80යි. ඊළඟට අංක 72කින් ඉන්නේ මෙන්න මේ ක්‍රෝටන් එක. කෆ් ක්‍රෝටන් එකක්. හරිම ලස්සනයි මෙයා. හොඳ ඉල්ලුමක් තිබුණ කෙනෙක්. එයා රුපියල් 150යි. බලන්නකෝ මේ තියෙන්නේ මගේ පිනාටම් මදර් ප්ලාන්ට් එක. ඉතින් ඔයාලට මම අද එයාගෙන් ප්ලාන්ට්ස් දෙකක් ගෙනාවා. කලිනුත් හොඳට සෙල් වුණා මෙයාගේ පැල. මෙන්න මෙයාගේ මේ පැල දෙක බලන්නකෝ.
එක පැලයක් තියෙනවා කොළ 4ක් එක්ක හොඳ නිරෝගී පැලයක්. එයාව දෙන්නේ රුපියල් 250න්. දැල්ලකුත් වෙන ගමන් තියෙන්නේ. ඊළඟට ඉන්න අනිත් එක්කෙනා හොඳට කට්මුල් කරන් සහිතව ඉන්න කෙනෙක්. එයාව හෝල් එකක හදන්න පුළුවන් ගත්ත ගමන් ඔයාලට එයාව දෙන්නේ රුපියල් 350න්. ලොකු ප්ලාන්ට් එකක් ඒක. හරිම ලස්සන හොඳ වටින වර්ගයක් විනාටම්. ඊළඟට අංක 74න් ඉන්නවා මෙන්න මේ ක්‍රෝටන් එක. එයාව දෙන්නේ රුපියල් 100න්. ඔයාලට තද අවුවට මෙයාගේ පත්‍ර කහ පාට වෙලා බුෂ් එකක් වගේ තමයි හැදෙන්නේ. ඊළඟට අංක 75න් ඉන්නේ මෙන්න මේ ක්‍රෝටන් එක. එයාව දෙනවා රුපියල් 100න්. තද අවුවට හරිම ලස්සනයි මෙයාගේ පත්‍ර තද රතු පාටක් ගන්නේ. ඊළඟට අංක 76න් ඉන්නවා මෙන්න මේ ක්‍රෝටන් එක. මෙයාගේ තද කොළ පාට පත්‍රවල කහ පාටින් ලයින්ස් ගිහින් තියෙන්නේ. එයා රුපියල් 80න් දෙනවා ඔයාලට. අංක 76 රුපියල් 80යි. ඊළඟට අංක 77න් ඉන්නවා මෙන්න මේ ක්‍රෝටන් වර්ගය. මෙයාගේ කොළ නිකන් අර කහ පාටින් බතික් කරලා වගේ තද අවුවට වර්ණ ගැන්වෙන්නේ. මම නම් ඇත්තටම ටිකක් හෙවණි තියලා තිබුණ නිසා මෙහෙම පාට. ඉතින් යා රුපියල් 150න් දෙනවා. අංක 77 150යි. අංක 78න් ඉන්නේ මෙන්න මේ බිගෝනියා වර්ගය. ඉතින් එයාව දෙනවා රුපියල් 100න්. ඔන්න අද දවසේ ප්ලාන්ට් සේල් එක මෙතනින් අවසానයි. ඔයා කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් පැලවල අංකය මට WhatsApp message එකක් දාන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. 071 663 75 46 මගේ WhatsApp නම්බර් එක. බොහොමත්ම ස්තුතියි හැමදාමත් වගේ මාව අහන් හිටියටත් බලන් හිටියත්.